අපි මේ ඇවිල්ලා ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ දාමත්ම වැදගත් සිදුවීම් රාශියක් සිදු වෙච්ච නවවන වස් කාලයේ ගත කරන සුගන්ධ කොටිය. මෙතන තව සිදුවීමක් තිබුණ සිදු වුණා බුදුරජාණන් වහන්සේ වස් කාලයේ අවසන් වෙනකොට ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර විනය ප්‍රශ්නයක් හටගන්නවා. වැසිකිලි යනකොට වතුර අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඉතුරු වෙලා තිබිලා ඒකට විනය භික්ෂුන් වහන්සේලා විනය අතින් මේක විනය විරෝධී කියලා ධර්මදර භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට දෙගොල්ලෝ වාද කරන්න පටන් ගත්තා. කිසිම සමගයක් උනේ නැහැ. අවසානයේදී බුදුරජාණන් වහන්සේ දීඝීතිකෝසල ජාතකය ඊළඟට ওই විදිහට ධර්ම දේශනා ගණනාවක් දේශනා කළා පළක් වුණේ නැහැ. අවසානයේදී බුදුරජාණන් වහන්සේ තීරණය කළා ආනන්දයන්ට මතක් කළා ආනන්ද ඔබ එන්නත් එපා. තථාගතයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා සමග වෙන්නේ නැත්නම් හුදකලාව හොඳයි කියලා මේන් නික්ම දසවන වස් කාලයේ ගත කිරීම සඳහා මම පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ පාරලීය වනයේට වැඩ